Hello යාළුවනේ කොහමද? අද මම ඔයාලට කියලා දෙන්නේ ඩබල් නීල් මැෂින් එක කන්වර්සර් කිට් එක ක්ලෑම් සෙට් එකක් මාරු ගන්න කොහොමද කියලා. මැෂින් එකේ තියෙන දැනට කාලේ ක්ලෑම් සෙට් එකක් 8න් එක ක්ලෑම් සෙට් එකක් තියෙන අලුතෙන් ක්ලෑම් සෙට් එක මාරු ගන්න ඕනේ. මුලින්ම අපි කරන්නේ මැෂින් එකේ තියෙන ක්ලෑම් දෙක ගලව ගන්නවා. මේක ටික දිග වීඩියෝ එකක් කොටස් වශයෙන් කරන්නම්. ඉස්සෙල්ලාම මැෂින් එකේ තියෙන ක්ලෑම් දෙක ගලව ගන්නවා. නීල් ක්ලෑම් දෙක ගලවගෙන අපි ගාව තියෙන අලුත් නීල් ක්ලෑම් දෙක හයි කරගන්න ඕනේ. නීල් ක්ලෑම් දෙක පොඩ්ඩක් හදා අලුත් මැෂින් එකක් ගලවලා නැති නිසා මෙන්න මේ විදිහට මැෂින් එකේ තියෙන නීල් ක්ලෑම් දෙක ගලව ගන්නවා. මේ තියෙන මැෂින් එකේ තිබුණු කාලේ නීල් ක්ලෑම් දෙක. දැන් අපි අලුත් නීල් ක්ලෑම් දෙක දාගන්න ඕනේ. මේ තියෙන අලුත් නීල් ක්ලෑම් දෙක. නීල් ප්ලේට් එක. නීල් ක්ලෑම් දෙකේ බාර් එක හයිට් එක ගන්න එන දෙයක් තියෙනවා. ඒ එන දෙක අපි පොඩ්ඩක් උස්ස ගන්නවා නීල් දෙක හයිට් එක ගන්නට. දෙකම එකම සමානට එන දෙක ටිකක් බුරුල් කරගන්න ඕනේ.